හායි කොහොමද ඉතින් ඔයාලට ගොඩක් කාලෙකින් තමයි මම මේ වීඩියෝ එකක් ගේන්නේ. අද ගෙනාව ඉතින් ස්ටඩි ව්ලොග් එකක්. මේ දවස්වල ඉතින් මම මේ එක්සෑම් එකකට පාඩම් කරනවා. ඒ අතරේ කාලෙකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ නැති නිසා මට හිතුණා වීඩියෝ එකක් කරන්න. වීඩියෝ ගොඩක් කරලා නම් තියෙනවා. ඒ වුණාට මට ඔය එඩිට් කරලා අප්ලෝඩ් කරගන්න මේ ටිකක් කම්මැලි. ඒක නිසා අප්ලෝඩ් කරේ නැහැ. මේ ඉතින් මගේ මේ චෙක් ලිස්ට් එක, ටු ඩු ලිස්ට් එක මම මේකේ තමයි මම කරන්න ඕන වැඩ ඩේට්ස් වලට අනුව මාක් කරගෙන තියෙන්නේ. වැඩේ කරලා ඉවරනාට පස්සේ මම මේක ටික් කරනවා. සමහරක් ඒවා කරගෙනත් තියෙනවා, සමහරක් ඒවා නැතිව තමයි ගොඩාක්ම තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ රූම් එක. මේ මම ඉතින් කලින් නම් රූම් එකට වෙලා මේස් තියාගෙන පාඩම් කරා. දැන් මම රූම් එකෙන් ටේබල් එක අයින් කරලා තියෙන්නේ. මොකද මට ඇඳ දැක්කාම නිදා ගන්න හිතෙනවා. ඇඳ දැක්කාම කොයි වෙලෙත් ඇඳටම යන්න හිතෙනවා, නිදා ගන්න හිතෙනවා. ඒක නිසා මම වෙනම තැනක පාඩම් කරන්න හදාගත්තා අපේ මේ කැම කාමරේ. අනිත් හැම එකම මේ තිබුණට ටේබල් තිබුණට ඇඳ තියෙන නිසා ඇඳ දැක්කම නිදා ගන්න හිතෙනවා. මෙතන එහෙම මුකුත් නැහැ. මේ තියෙන්නේ ඉතින් මේ ෆ්‍රිජ් එක විතරයි. ඉතින් කන්න හැමදෙස්සම ඔක මොනවා හරි කැම ටිකක් තිනකොට කැම කැවෙනවා වැඩි එච්චරයි තමයි තියෙන්නේ. මගේ බ්‍රෙක්ෆාස්ට් එක දැක්කම ඔයාලට hina යන්නත් පුළුවන්. අල තම්බලා බිත්තර ඇස්ට්‍රා කොස්සට එක පොල් තින්නේ. මම එහෙම කන්න කැමති බත් කනට වඩා ඒ වගේ කැම කන්න තමයි කැමති උනට ඒක බත් වලට වඩා බර වැඩි. මම ආසයි. මේ තියෙන්නේ මම මේ ගමනක් යන ලේස්ති වෙලා ගතපු ෆොටෝස් කිහිපයක් එදා දවසේ. ඒක නිසා මම ඒකත් මේකට ඇඩ් කරා. මේ තියෙන්නේ මම පාඩම් කරන්න හදාගත්ත තැන. හැයින් පේන්නේ අපේ නංගිගේ පොත් මේසේ. අපේ අම්මා මේ මට පිඟානක දාලා ගස් ලැබු ගෙනත් දුන්නා. දැන් ඔකේ භාගයක්ම කාලි වෙලත් නැහැ පොට එක ගත්තේ. එතනින් ගෙනත් තියෙන හැමදේම දන්නේම නෑ මට කාලා ඉවර වෙනවා. මේ මගේ කටට තමයි යන්නේ. වැඩෙත් කරන ගමන් බඩත් පිරෙනවා. ඊට පස්සේ මේ තේ එකක් බිව්වා. මේ උළුදු වඩ එකක් කාලා කුරුඳු තේ. එදා අපේ තාත්තගේ බර්ත්ඩේ එකක් තිබුණා. මේ තියෙන්නේ බර්ත්ඩේ එකේ කේක් එක. ඉතින් අපේ අයියාත් ඇවිල්ලා එයා බර්ත්ඩේ එක සමරන්නම ගෙදර ආවා. ඊට පස්සේ ගතපු ෆොටෝස් කීපයක් තමයි මේ තියෙන්නේ.
ඉතින් මේ දවස්වල වහින නිසා මේ ගම් වතුර අපේ ගෙහෙම යට වෙනවා. ඒකින්ද අපි මේ බඩු ටික ටික මේ උඩට මේ දාලා තින්නේ. අද උදේ තමයි එහෙම දැම්මේ. මේ යට වෙනවා කියන්නේ ලොකු වතුරකට අපේ ගේ මුළු ගේම යට වෙනවා. මේ ගානට දැම්මත් සමහරක් වෙලාවට ඔයිට පොඩ්ඩක් පහලකට ඇවිල්ලා ගම් වතුර බහැලා යනවා. ඒකින්ද තමයි මම ගිය සැරේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරා ගිය අවුරුද්දේ ගම් වතුරට යට වෙච්ච එක. ඉතින් ඒක නිසා ඒකත් කරලා මම රෑ තමයි මම මේ මගේ ස්ටඩි වැඩ කරන ගමන් ඉන්නේ. වීඩියෝ එක චුට්ටක් වේගෙන් යන්න ස්පීඩ් දාලා තින්නේ.